එදා නැවතුනේ වල් හැක් නවත්තන සීන් එකෙන් පළවෙනි පාර්ට් එකෙන් අද පාර්ට් 2 එක යන්න ඉතින් අපි යමු වැඩේට පොඩ්ඩක් මට වෙලාවකට ගොතේ යනවා ගාස් ගණන් ගන්න බෑ පොඩ්ඩක් තාම හුරු වෙන ගමන් කතා කරන්න ගේම් එක රිව් කරනකොට පොඩ්ඩක් හරියටම තේරෙන්නේ නැහැ ඒකයි පොඩ්ඩක් ගොත ගහන්නේ අවුල නැහැ නෝකරන්න Been a while since you joined us, if that's what you mean. Ah, well, just tired, I suppose. You've seen one deer hunt, you've seen them all. How can you බර feel කතාව tired ඒගොල්ලෝ when you ඉන්නේ sleep? There are other kinds. දැන් නිදා ගන්න යන්නේ ගාස් මෙන්න මෙතනින් තමයි ලොකුම යුද්ධේ පටන් ගන්න යන්නේ Have a proper rest, my brother. Things are always brighter in the morning. දැන් දෙන්න හොඳට නිදා ගන්න ලෑස්ති වෙනවා ඊට පස්සේ තමයි ඔක්කොම කන පිට ගහෙන්න මේ රාත්‍රියෙන් පස්සේ තමයි රාත්‍රිය කියන්නේ මැද විනාඩි දෙකක් තුනක් විතර ගිහිල්ලා එකපාරටම ලොකු සද්දයක් එනවා ඉතින් තමයි වැඩි අවුල් වෙන්නේ විනාඩියක් ගියෙත් නෑ ගායිස් එකපාරට ආවා මොනවා වහල කඩාගෙන යනවා කියන්නේ ගායිස් හිතන්න වහල කැඩුන්නේ නෑ හැබැයි තාම වහල උඩින් කැඩනවා කොහෙන් හරි ගායිස් මේ ඉන්නේ අපේ කවුරුත් දන්න තෝර්ට පොඩ්ඩක් අධිපෝෂණය ඇවිල්ලා පොඩ්ඩක් මහත් වෙලා ගායිස් ගණන් ගන්න එපා මේකෙන් හදලා තියෙන හැටි කෝට කවුද කියලා අහනවා මීටිඑම් වහන්න පුළුවන් කවුද ආවේ කියලා ඉතින් නැතෝ me. You would not find me good company. I'm sure we'll find lots to talk about. ගහයිද දැන් මොනවා වෙයිද දන්නේ කියලා හිතන්න බෑ. එන්න කොල්ල අස්සර ගියා. මට මේකට එන්න කියනවා ගේ අස්සර නේ. මේකගේ උස කෝටස් ඩී කෝටසුල් දෙයියෙක් ඒත් ඒකයි කොට තෝර්ගේ උස තෝර් මහතයි උනිකම නලියෙක් අය වුණා කපුටොත් ගේන්නවා කපුටෝ මේ උන්ට හිමේ ඉන්න පුළුවන් ද ගයිස් කපුටොන්ට පිටින් වැඩක් නැහැ ලස්සන තැන වහලත් කාඩලි වෙල ලස්සන තැනලු වෙන්න හිතනවකට බොණ්ඩ දෙයන්න මෙතන වලියක් නෙමෙයි එතකොට අයියෝ මීටි එක ඇතයි නේ ගායිස් පොරව කොහොමද ගායිස් පොරු ටික මුවක් තිබ්බනම් හරි දැන් ඉතින් මුව තන්න දෙන්න බොනවා මෙතන කපුටෝන් ගෑස් නිල් පාටයි ඒ කොල්ලට ඔයා බොන්නේ නැහැ බොලියුන් Should have told me before I poured. Why are you here? දැන් හොදින් ඉන්නවා ඔයා මොකද Be polite. මොකද කවුද මේ ආත්තට You seem like a calm, reasonable person. කවුද පර්සන් Are you? කෝටස්ද Reasonable person. If the moment calls for කෝල් ඉඩ කාලේ ෆෝන් තිබ්බේ නැහැ නේ I'd say the moment calls for calm. Yeah. තෝරණි ගන්න මහතාලියෙක් වගේ අද මේ වෙලාව වෙන එක කොහෙද යන්නේ බාර දොරාර ඉන්නේ යන්නේ ගයිස් මොකෙද මේ කිට්ටු මොකද්ද ගයිස් ගේ අතට පත්ත නෑ මායාකාරයෙක් ඉන්නේද
ඕඩි Back before winter set in, මේක ඕඩින්ද there were some ඕඩින්ට සීනි හැදියාද මම ඕඩින්ගේ ලයිට් වර්ෂන් එක මේක ගෙට්ටු but I think we all have a better අනික ඕඩින්ගේ අනිත් ගහනේ තුවාලයක් තියෙන්නේ idea with වම් පැත්තනේ තුවාලයක් තිබ්බේ what he did to his boys. නැද්ද Self-defense. Dying is what we actually live for. And let's be honest, they were kind of අනේ මම But Balder, he had down. He was my best tracker, my closer. Yeah, his mind was gone, sure. But he had his uses and now he's gone because of you. You follow me? ෆෝර් ඔබ පස්සෙන් විචාරයක් අපිට වැඩ නෑ කියලා You have a debt. You're no fun anymore. ඈ What do you want? මොකද්ද රොමන්ටික් මෙතන කරන්න යන්නේ ගහ ගන්නවද එහෙම මොකුත් නැහැ නේ How does peace strike the esteemed, retired god of war? How about we just God of War කියන්නේ මොකක්ද දන්නේ නැහැ තේරුම God of War seek no ඔබ quarrel? හොයන්න යන්න ඕනේ නෑ නේ අපි නිකන් බොරුවට පාඩු ඉන්නවා Of course, it means that one has to stop his search for Tyr. We know what ඔය පොඩි එකා බය වුණා නේ Stop it. Tyr's old ways are dead. He is dead. You ඩේට් understand? කවුද මැරෙන්නේ And then that's it. Then we're square. Shit, I'll even sweeten the deal. I'll let you keep the prisoner that I know you stole. That's right. I know you're in here somewhere, you silver-tongued little shit. Why should we believe a word of you? What of your promises ever been worth? There he is. කවුද එහෙම කියන්නේ Partner in crime. He's ආරක තනි ඔළුවා He tells you no. එකක් නැති ඔළුවා He's lying. What kind of කවුද wisdom? දන්නේ නේ ගහන්න ඇත්තේ Can't the smartest head alive see past himself? See that we all want the same thing? All right. Here's a deal I know you can trust. I'll settle your debt. මයෙක් මොන මගුල්ද මේ මෙතන වෙන්නේ යන්නේ Keep Freya off your back. බැක් Keep your boy safe. හටියරේ යා හොඳින් ඉදිවා මොකද බය වෙන්නේ Isn't it? So what do you say? නෝ ඒක හරි ගියා දැක්කනේ මටත් පුළුවන් අනාගතේ බලන්න නෝ කිව්වා ඇත්තටම මම මේ ගහලා දිනා කලින් නිකන් කිව්වේ don't take all day මෙතන ඔන්න ඔයගොල්ලෝ පුළු පුලා බලා සිටි මොහොත උදා වුණා එක පාට්ටා වට්ටොන් ඔන්න ගයිස් ඉතින් ඕගොල්ලෝ ආසම කොටට අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් මෙතනින් තමා තෝර්ලෑන් කෝටස් ඉගේ වලිය පඩන්න කෝටස් ඒවත් God of the War God of War නේ ඔය කය ඔළුවේ ඔළුවේ අතක් ඇති ඔය තෝර්ග අත ඇති ඔය ඔළුව සාරා දෙන්න ගහ ගන්නවා නෙමෙයි මේ පිටි කඩන් යනවා මට මු ගහනවා ගයිස් දැන් තා මගේ වෙලාව වෙලා තියෙන මට ගහන්නයි තියෙන ඉතින් මේකට මේක ගහනවා ගයිස් මම කොහොමද මේකෙන් බේරෙන්නේ You insult me holding back like this. Can't fight without your කෝටස්ගේ පොරවත් නෑ ගයිස් මේ වෙලාවේ අපිට මල්ලි බයද තෝර් මොකද තෝට ගහනවා මං ගහන්නේ නැහැ පවුනේ මොකද දෙවි කෙනෙක් වුණත් ගරු නෑ මේකගේ සහෝදරයා නේ කොහොමද පාර දා
මොකක්ද ඒ වුනේ? බිච්චි කඩන් යන්න ගහන්න හරිද? God of War God of War. මල්ලුවාට වැරදුන වෙලා ඔන්න ඕකයි හරිද? දැක්කනේ තෝර මරලම දාන හරිද? මට මොන හරි කරොත් ඉතින් තෝරුත් ඉවරයි. ඊකට දැනෙන්නෙත් නෑ ඒක. අර සුපර් බලේ ගහද්දි ඒගොල්ලෝ ආවා. තෝර් ලව් ඇන්ඩ් තණ්ඩ වැඩක් නෑ මට හරිද? ඇවෙන්ජර්ස් එකේ ෆිල්ම් මේක දාන්න එන්න එපා. අපිටත් පුළුවන් පයින් ගහන්න අපි ගහන්න. ඉවරයිනේ කොහමද? කතා ඉවරයි. මොකක් හරි එකක් ඇවිල්ලා අන්තිමට කනවා ඇවිල්ලා වැඩි. ඔයගොල්ලෝ දැන් මේ සීන් එක නම් ඔයගොල්ලෝ ෆෝන් එකේ එහෙම දැකලා ඉතින් ඔන්න බලන්න ඒ සීන් එක. ඕක නෙමෙයි යා. ඕඩින් ලොකුද ඕඩින්? එක්කන එක ගල් පාරයි. ඒ යයියේ බා. ඔය ළඟ ගහන්නේ මිටියෙන්. God of තෝරට මං ගරු කරනවා මගේ ආසම හීරෝ ඒකයි මං ගහන්න නැත්තම් ඔය මරලා කෑලි කෑලි. පොලෙත් ගහවා. හොඳ තාප්ප කඩන් යන්න ගහන්න හරිද? තෝර් ලක් දැක්කනේ වාසනාවින්ද බේරුනේ. තෝර්ගේ මිටිය පාලනය කරන්න පුළුවන් දැක්කනේ. හැබැයි පිටිපස්සෙන් ගහන එක කැත වැඩනේ. බලන් ඉද්දි මූණට මූණ හරෙල්ලා. හරි හරි. ඔය තන්නේ බයයි කියලා දැක්කනේ තෝර්ගේ මිටිය. එහෙම මැරනාද දැක්කනේ තෝරුත් බයයි. තෝර්ම පණ දුන්නා දැක්කද? තෝර්ම පණ දුන්නා. දැන් ඔය ඉවරයි මල්ලි පණ දුන්නේ වැරදි මිනිහට. හරිද? ඕඩින්ගේ පුතා නෙමෙයි. මොකාගේ පුතාවත් ගානවා හරිද? සිවුස්ටත් ගහලා ඉන්නේ. සිවුස්ගේ පුතා මේ හරිද? God of මට මිටි දෙකම එකට වදින්නේ නැහනේ. එහෙම වදින වෙලාවක් තියෙනවද? උඩ සුපර් බලයක් නැහැ හරිද තෝර්? ඔයාට වගේ අකුණු බල නැහැ අපිට. අපි සාමාන්‍ය මිනිස්සු. හැබැයි ඕනම එකක වරද්දන්න මුත හැකියාවක් තියෙනවා. මල්ලි උඩට ගෙනිච්ච බය හින්දාද? මැරෙන්නේ නැහනේ ගයිස්. ගහනවා ලේ ඉවරයි. විසිතුත් කරනවා. මල්ලි ඕගොල්ලෝ මේක දැකලා නැති ඕන TikTok එකේ මේ වීඩියෝ එක දැකලා ඇති. මෙන්න මේ සීන් එක තමයි ඕගොල්ලෝ හැමදාම දකින්නේ. බයද තෝර්ගේ මිටිය පරාද කරන්න පුළුවන් එකක් තියෙනවා මල්ලි. අමතකුණාද ඔයාට? තෝර් කවුද? ඉවරයිනේ කතාව තෝර්ගේ. හැබැයි දෙන්නටම වැදුනා නේ. අකුණ මුගේ ආය හෙල්ත් එක ඇවිල්ලා. ගැමා පවර් මගුන් දාන්න. පොරවත් ඇදේ විසිකෙන්නේ ගයිස්. දැන් නම් මරත් මල පැනලා තින්නේ මල්ලි අයින්. ඌ පස්සට යනවා. බයද? LB ඔබන්නත් අමතක වුණා ගයිස්. God of the War.
මං ගහන්න යන පාර උන නැවතුවා. ලේති චිප්පුණා ගායි. පොලේ ගහනවානේ. උට හොඳ ස්පීඩ් එකක් තියෙනවා මහදුනාට තෝරට. වර්ණා කරන්න ඕන හතුරා. මල්ලි අමාරුද? That is a god of war. මල්ලි ඔයාට පුළුවන් ද මෙයාව එහෙම මරන්න? See why my sons fell to you. Less version of මට මොකද පුතාද නෑනේ. not my sons. And your boy all father plans for him. තෝර් කියලා වැඩෙක් නෙමෙයි හරියට දතකුත් ගැලවෙන්න ගහේ දැක්කනේ. There he is. There's the god of war. දැක්කනේ god of war. Consider your blood debt paid. It's here. දැන් අපේ කොල්ලට අමාරුයි හොඳටම. තව වලියක් දෝන. ඕනේ කරලා ලෑස්ති වරේ. නෑ guys. Come on then. Ain't a long walk. දැන් අපි ගෙදර යන්. Well, good to see you making new friends. new friend අලුත් යාළුවෝ ටිකක් අපිට හම්බ වුණා. You know we made that. කොහෙද මේ ඕඩින්ගේ රාජධානියද? Mentioned it. I know that. Wasn't ever sure you were listening. At least it was good to see the acts hold their own. මොකද්ද මේ? සමාන්තර දොරටුවක් දාන්න. No use trying to bypass your way around the realm. බ්‍රයි පෝස්ට් මොන පෝස්ට්? Or ain't you noticed? ගෙදර යන්න බෑද? ඉක්මනට යන්න. මේ බ්‍රයි පෝස්ට් පහලම මේකට තව බලඩිය උතම් අපි දැන් දුවන්න තියෙන දුවන්න මේ මැනික් ගාල්නේ. guys කොහොමද මේ වීඩියෝ හොඳ නැත්නම් කමන්න channel එක subscribe කරලා like කරලා comment ගන්න මතක කරන්න එපා. අද අපි හෝම් එකට යන්නේ. Or Raven pecking your house to splinters while you're asleep in. මේක මොකද?